ඔක්කොම ටික දාගත්තා. මේ තියෙන නැඹටි අපි එකක් විතර කමු. ආලා බලමු කොහොමද කියලා. ෆ්‍රෙෂ් ගතිය තියෙනවා. එනවා. මේ බලන්න. මේ බලන්න. මේමයි. ඇත්තටම අර මේ උඹ කිව්වට පස්සේ අර අඹ තනිකරම පැණි රහක්වත් නෙමෙයිනේ. මේක අර තද පැණි රහකුයි චූටි ඇඹුල් ගතියකුයි තියෙනවා. හරි තද පැණි රහයි පොඩි ඇඹුල් ගතියකුයි. මේක ඒ දෙක නියමටම තියෙනවා. මේ කම්බිනේෂන් එක මරු. අර මේක අර ගහින් වැටිච්ච එකක් නෙමෙයිනේ. උඩාම් මිදිලා මම දැන් මේ කඩපු එකක්නේ. ඇල්ලුවේ ගමන් කැඩෙනවා. ඒ කියන්නේ මේක වැටෙන්න දැන් තව දවසක් දෙකකින් මේක වැටෙනවා. උඩට වැටෙන්න කලින් මම දැකලා ඉවරලා කැඩුවා. මේක හරිම රහයි. බලන්න. බලන්න. හොඳ පාටද මීට වැඩිය මේව මං හිතනවා පාට ඇති කියලා. රතු පාටයි. අඹ ගෙඩිය. මේ කාමරංග කෑල්ලුත් කාලා බලමු. මේ කාමරංග නම් මේ කෑල්ල නම් වැටුණානේ. මේ කාමරංග වල මෙන්න මේ උඩ කෑල්ල ඔන්නෝ පොතු වගේ මේ දාන්න ඕනේ කියලා කියනවා. මේක මොකක් හරි කැන්සර් වල සම්බන්ධ දෙයක් තියෙන්නේ. කියන්නේ ඒ උඩ දාර කන්න හොඳ නැහැ කියන එකක් තමයි තියෙන්නේ. මේ බලන්න. මේක කෙලින්ම පැණි කාමරංග. මේ එකත් හොඳටම ඉදිරිය මේකත් ගහෙන්මයි කඩාගත්තේ. මේක ඇත්තටම අඹ ගෙඩියට වඩා පැණි රහයි. ඒක හොඳටම ඉදිරිය වැඩිච්ච එකක් නෙමෙයි. මේක මම අර ඉස්සෙල්ලා ගහෙන් කඩාගත්ත ගෙඩිය. වැටුණාට පස්සේ මේ හරිය පොඩ්ඩක් ඇලුණානේ. මේ බලන්න. හොඳ රහක් තියෙනවා මේකේ. ජම්බු ගෙඩියකුත් කමු. මේවා තියෙන ප්‍රෙස් ජම්බු. එක ටිකක් තියෙනවා. මේ පුළුන් වගේ. නත්තසීයාගේ රැවුල වගේ. ඒ බලන්න. දොනු නැහැ. සීවි නැහැ. ඒක මොකුත් නැතුව නැචරල් විදිහට ගන්නෙ. හොඳ පාල්ටයි. බලන්න. ඇත්තටම මේව කන එක මේ හොඳයි. දැන් ඇත්තටම මේ ඇපල් එතකොට දොඩම් මිදි ඒ වගේ දේවල් කනවට වඩා මේ නැචරල් දේවල් එකට ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේවට කිසිම වසක් පිසක් නැහැ. ඇත්තටම මේ අඹ ගහට පොර දාලත් නැහැ. මේක මේ හැදිච්ච එකක්. ඒ කියන්නේ හැදුණු ගහක්. අපි හිතුව එකක් තමයි. ඒ කියන්නේ අර ගෙඩියෙන්නේ කියලා එහෙම පොර දැම්මේ නැහැ. එතකොට මේ ගහත් එහෙමයි. මේකටත් පොර දාලා නැහැ. මේ අඹ ගාඩේ මේ ජම්බුගස් මේ කිසි දෙයකට පොර දාලා නැහැ. මේවා පසෙන්ම හැදෙන ඒවා. කිසිම පොරක් දාන්න නැතුව හැදෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේවා අර මේ නැචරල්. ස්වභාවිකයි පොර මුදුන් නැතුව. ඉතින් ඇඟට හොඳයි. දැන් අනිත් දේවල් කෑවට පස්සේ ලෙඩ මිනිස්සුන්ට අන්තිමේට කැන්සර් හොස්පිටලුයි ඒක ලෙඩ කෑමෙන් තමයි වැඩිපුර ලෙඩ හැදෙන්නේ. ඉතින් පුළුවන් තරම් වවාගෙන කන්න පුළුවන් නම් අපිට මේ වගේ දේවල් ගොඩක් වැදගත්. ලෙඩක් හැදෙන්නේ නැතුව ටිකක් ඉතින් ඉන්න කාලේ හිටිය හැකි. අනිත් දෙක ඉතින් මේ විනෝදයට වගේ හොඳයි මේ දෙවත්තක් හදාගත්තොත් එකතකින් මේ වගේ මේ එක එක දේවල් කන්නත් පුළුවන්. අනික මේ මොනවද ඉක්ුණා පොඩ්ඩක් පරිසරයත් එක්කත් එකතු වෙලා ඉන්න ඕනේ කියලා මගේ එහෙම පෞද්ගලික අදහසක් තියෙනවා. ඔයගොල්ලෝගේ අදහසක් කියන්න. මත් ඉතින් මොකද පරිසරය හැමදේසම අපිට අපි හිතනට වඩා දෙයක් අපිට දෙනවා. අපි පොඩ්ඩක් දේවල් කරාට පස්සේ අපිට ඒකේ බෙනිෆිට් එක වැඩි. ඔය කෑම උනත් එහෙමයි. මේ වුණත් ඉතින් පරිසරයෙන් අපිට හදලා දෙන දේවල් නේ. ඉතින් හරි වැදගත්. අනිත් දවසේ මම නම් කෑවා දැන් ඇති.
මම මේ ඉස්සෙල්ලා බතුත් පොඩ්ඩක් කාලා හිටියේ ඉඳ මේ ඔකේ ඇති එන්න ඉතින් මේ ටිකක් කන්න පුළුවන්. අපේ දුණක් කන එක මහ වැඩක් නෙමෙයිනේ. ඔබ දැනට ඇති මේ පිළිනම් මේ වගේ තව කතාවකින් හම්බ වෙමු. අද ඉතින් අඹ කතාව. එහෙනම් ඉන්න